සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ළමයි ඔයාලා හැමෝටම. අද අපි කතා කරමු Binance account එකක් කොහොමද නිවැරදිව හදාගන්නේ සහ ඒක verify කරගන්නේ කියලා. ඔයාලට ගොඩක් වැදගත් වෙනවා මේ Binance account එකක් තියෙන එක. Forex වලට විතරක් නෙමෙයි ළමයි. ඔයාගේ ජීවිත කාලෙටම මේ account එකක් තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. එක නමින් එක account එකක් විතරයි හදන්න පුළුවන්. ඒ හින්දා මේක නිවැරදිව හදාගන්න මේ වීඩියෝ එකේ පල්ලෙහා description එකේ link එකක් තියෙනවා ළමයි. Binance account එකක් නිවැරදිව සාදා ගැනීම කියලා. අන්නේ link එක click කරපුවාම ඔයාලට මෙන්න මේ වගේ window එකක් open වෙනවා. කලින් Binance එකක් හදලා නැති ඔයාගේ වැඩ කරන email එකක් මෙතෙන්ට දීලා next දෙන්න. ඔයා දුන්න mail එකට verification code එකක් එනවා. ඒ code එක මෙතෙන්ට දීලා next දෙන්න. ඔයා code එක හරියට දුන්නා නම් ඔයාගේ Binance එකට අලුතෙන් password එකක් හදන්න මෙන්න මේ වගේ window එකක් ඔයාට open වෙනවා. ඉතින් දැන් ඔයාලා දන්නවා password එකක් හදනකොට ඒක ස්ට්‍රෝං වෙන්න ඕන. ඒ ස්ට්‍රෝං වෙන්න නම් ඒක ඇතුලේ කැපිටල් සිම්පල් අකුරු තියෙන්න ඕන, ඉලක්කම් තියෙන්න ඕන, සිම්බල් එකක් තියෙන්න ඕන. ඔන්න ඔය රික්වයර්මන්ට් 4 තියෙනවා නම් ඔයාලට හොඳ password එකක්, හොඳ ස්ට්‍රෝං password එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ගැලපෙන password එක type කරලා මෙතනින් next දෙන්න. ඊට පස්සේ ළමයි ඔයාලට මෙන්න මේ වගේ window එකක් එනවා. ඒ කියන්නේ ඔයා account එක සාර්ථකව හදලා ඉවරයි. අපේ ඊළඟ පියවර තමයි අපි හදාගත්ත Binance account එක නිවැරදිව verify කර ගැනීම. ඊළඟට ළමයි Binance app එක ඔයා ෆෝන් එකට install කරගන්න. මොකද එතකොට ඔයාට ලේසියෙන්ම ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන්. Binance එක ඔයාගේ ෆෝන් එකට install කරගෙන open කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ window එකක් open වෙනවා. මේකේ I am new to crypto කියන option එක ඔයා තෝරන්න. මොකද ඔයා අලුතෙන්නේ account එකක් හදන්නේ. එතකොට ඔයා අනිවාර්යෙන් මේ option එක තෝරගන්න ඕන. හරි. දැන් ඔයා app එක හරහා ඔයාගේ Binance account එකට log වෙන්න හදන්නේ. ඔයාගේ Binance account එක හදලා ඉවරයිනේ. එතකොට ඔයාට email එකකුයි password එකකුයි තියෙනවා. එතකොට ඔයාගේ email එකයි password එකයි පාවිච්චි කරලා ඔයා හදාගත්ත app එකට ඔයා ෆෝන් එකට දාගත්ත Binance app එකට login වෙන්න ඕන. මෙතන login කියලා option එකක් තියෙනවා ළමයි. ඒක click කරපුවාම window එක මේ විදිහට වෙනස් වෙනවා. email එක දීලා next කරපුවාම password එක ඉල්ලනවා. password එක දීලා next කරපුවාම ඔයාගේ email එකට code එකක් එනවා. ඒ code එක දීලා submit දෙන්න. ඊට පස්සේ අපේ ID verification එක කරගන්න ඕන. මෙතන verify now යන්න. ඊළඟට අපේ account එක verify කරගන්න ඕන. ඒකට අපේ ID එක දෙන්න ඕන. මේකට සිංහල identity වුණත් ප්‍රශ්නයක් නෑ ළමයි. හැබැයි හොඳට පැහැදිලිව තියෙන්න ඕන. අනිත් එක තමයි ඔයාගේ මූණයි identity මූණයි පොඩ්ඩක් වෙනස් නම් සමහරට verification එක පොඩ්ඩක් පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒක පොඩ්ඩක් බලන්න. ID එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට passport එක හරි driving license එක හරි ඔය දෙකෙන් එකකුත් දෙන්න පුළුවන්. හරි. ඔයාගේ residence එකයි ID එක issue කරපු country එකයි දෙකම select කරලා හරියට ID කියන option එක තෝරලා මෙතන continue දෙන්න. ඊට පස්සේ ඔයාලට ඔයාගේ ID එකේ double side upload කරන්න එනවා. ඔයාලට ඕන නම් ඒ වෙලෙම photo එක ගහලා upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් ෆොටෝ එක ෆෝන් එකට ගහලා ගැලරියෙන් තෝරලා අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ටේක් පික්චර් කියන ඔප්ෂන් එක තෝරලා කන්ටිනියු කරාට පස්සේ ඔයාගේ ID එක පැත්තක් කැප්චර් කරලා අනිත් පැත්ත හරවපුවාම ඔටෝම ඩබල් සයිඩ් එයා කැප්චර් කරගන්නවා. හරි. ඊළඟට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයා එනවා. මෙතනදි කියන්නේ තොප්පි දාන්න නැතුව සංගාස් ප්‍රදින්න නැතුව බ්‍රයිට්නස් එක හොඳට තියාගෙන ඔයාගේ මූණ පැහැදිලිව පේන විදිහට S2කට කළුවර වැටෙන්නේ නැති වෙන්න තියෙන්න ඕන. ඊට පස්සේ ඔළුව උඩට පල්ලයට හරවන්න, දෙපැත්තට හරවන්න, S2 බ්ලින්ක් කරන්න වගේ ඒවා කියනවා. එතකොට ඒ ටික හරියටම ඔයා ඒ විදිහටම කරන්ද ඒ කියන්නේ ඔයා ඇත්තටම රියල් පර්සන් කෙනෙක්ද කියලා චෙක් කරගන්න තමයි මේ liveness check කියලා කියන්නේ. එහෙම වෙරිෆිකේෂන් එකක්. ඉතින් මේකත් ඔයා හරියටම දෙන්න ඕන. ඊට පස්සේ ඔයා confirm information කියලා මෙන්න මේ වගේ window එකකට යනවා. මේකේ රට, ඔයාගේ first name, last name, middle name, birthday එක, address එක, postal code එක සහ city එක. ඔන්න ඔය ටික පිළිවෙලට දෙන්න. හරියටම බලන්න ළමයි ඔයාගේ identity තියෙන විදිහටමද මේ details ටික පිරෙන්නේ කියලා. නැත්තම් වැරදුනොත් verification වලට ප්‍රශ්නයක් එනවා. ඒතර ඔයාගේ city එකට අදාළ postal code එක හොයාගන්න පුළුවන් Google එකට ගිහිල්ලා
Google එකේ ගහන්න ඔයාගේ city එකේ නම ගහලා postal code කියලා ගහපුවාම city එකට අදාළ postal code එක Google එකෙන් හොයාගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ ටික ඔක්කොම complete කරලා continue දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ under review කියලා window එකක් එනවා. ඒ කියන්නේ ඔයා දාපු documents සහ ඔයාගේ details ටික එයාලා බලලා තමයි verify කරන්නේ. go to home page click කරාට පස්සේ ඔයාගේ Binance එකේ home page එක මෙන්න මේ විදිහට load වෙනවා. verification එක සාර්ථකව සිද්ධ වුණොත් පැය කිහිපයක් ඇතුළත එයාලා ඔයාගේ email එකට message එකක් දානවා verification එක success කියලා. verification එක අසාර්ථක වුණොත් ඒත් එයාලා ඔයාලට message එකක් දානවා document ටික ආයෙ resubmit කරන්න කියලා. ඊට පස්සේ ඔයාගේ account එක verify වෙලාද කියලා බලා ගන්න නම් Binance එකේ home page එකට ගිහිල්ලා profile icon එක උඩ click කරාට පස්සේ මෙන්න මේ වගේ කොළ පාටින් verified කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ account එක සාර්ථකව verify වෙලා. එකේ අලුත්ම updates දැනගන්න ළමයි අපිව subscribe කරලා තියාගන්න. bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. එතකොට ඔයාලට ඒ වීඩියෝ එක බලන්න ලේසි. හරි ළමයි එහෙනම් අපි ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.